YouTube channel. අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ හොස්ටල් එකේ දවසක්. මම ඉන්නේ හැවලොක් හොස්ටල් එකේ. කලින් ආයෙත් තෙලවල හොස්ටල් එකේ වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඉතින් අද මට වැඩ ගොඩක් තියෙනවා. අද ඊට දවසක්නේ assignments එකක් කරපු එකක් තව ටිකක් තියෙන එක ඉවර කරන්න. ඊට පස්සේ තව assignment ආපුව තියෙනවා. කාමරය යස් කරන්න ඕන. තව වැඩ ගොඩාක් තියෙනවා. අද අපිට කරන්ට් එකක් නැහැ. ඉතින් බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. අපේ ගෑන් ළමයි කොණ්ඩේට එක එක දේවල් කරනවා, එක එක ට්‍රීට්මන්ට්. ඉතින් අර මම ඔයාලට TikTok එකේ වීඩියෝ එකක් දාලා ඇති මේ පොඩි hair spray එකක් හදාගන්න හැටි. ඉතින් මම අද කරන්න හදන්නේ හොස්ටල් එකේදීම ලේසියෙන් ඒ hair spray එක හදාගන්න. මේකට ඕන කරන්නේ රෝස්මෙරි, කරාබු නැටි, උළුහාල්, ඊට පස්සේ වතුර ටිකක්, ඊට පස්සේ හරි ස්ප්‍රේ කරන්න පුළුවන් බොටල් එකක් තියෙනවා නම් හොඳයි. බලමු මංගාවා දේ ඉන්ග්‍රීඩියන්ට් ටික ඔක්කොම තියෙනවද කියලා මම පොඩ්ඩක් බලන්න ඕන. තියෙන දේවල් වලින් ස්ප්‍රේ එක හදාගෙන නාන්න කලින් පැය භාගයකට කලින් ඒක යූස් කරනවා. hair spray එක හදන්න ඕන කරන දේවල් අතරින් මල් ළඟ තියෙන්නේ අදට කරාබු නැටි, රෝස්මෙරි විතරයි. ඉතින් ඒ ඉන්ග්‍රීඩියන්ට් දෙක දාලා මම හදාගත්තා. මේ විදිහට බෝටල් එකකට දාගෙන වතුර ටිකක් දාලා පැය 7-8ක් තියෙන්න ඕන. ඕවර්නයිට් තියෙනව නම් හොඳයි. හැබැයි මම හදාගත්තේ උදේ නිසා මම හවස මේක යූස් කරන්න ගත්තා. ස්ප්‍රේ එකත් හදලා අපි දැන් මේ යන්නේ කෑම ගන්න. උදේට කැන්ටින් එකෙන් කෑම ගන්න යද්දී උදේ 9 වගේ වෙලා නිවාඩු දවසක් නිසා අද පොඩි වෙලාවක් පරක් වුණා. මේ තමයි අපේ කැන්ටින් එක. මේ බුදුමැදුර ඊට පස්සේ අර පේන්නේ ඔයාලට කැන්ටින් එක. කැන්ටින් එකෙන් අපි අද ගත්තේ අපි අද්දිත් ඔක්කොම දේවල් ඉවර වෙලා. ඉතින් අපි පානුයි මාළු පාන් එකකුයි ගත්ත උදේට කන්න. මේ තියෙන්නේ අපේ කෑම එක. අපි උදේට කාලෙන් නම් බයි. ඊට පස්සේ කාමරේ ටිකක් අතුගාගෙන රස්පින් එකත් අස් කරලා වැඩ ගොඩක් තියෙනවනේ කරන්න. ඒ ටික කරන්න ඕන. මේ විදියට කාමරේ අපේ පොඩි කාමරේත් අස් කරගෙන මම වැඩ කරන්න ආවා. මේ තැන නම් ඔයාලා නිතරම දැකලා ඇති. හොස්ටල් එකේ ළමයි ගොඩාක් ඉන්නවනේ. ඉතින් රූම් වලට වෙන වෙනම මිරර්ස් නැහැ. අර විදියට මිරර් එකක් තියෙන හැමෝටම පොදුවේ. දැන් මම ඉන්නේ ස්ටඩි රූම් එකේ. ස්ටඩි රූම් එක මම ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. ස්ටඩි රූම් එකත් ගොඩක් ලොකුයි. අපි හැමෝටම ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඇවිල්ලා මට තිබුණ අසයින්මන්ට් එකේ ඉතිරි වැඩ ටික ඉවර කරගත්තා. එතකොට මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ ස්ටඩි ඒරියා එක. ඉතින් මේකට ඇවිල්ලා ඕන කෙනෙක්ට තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම රූම් එකෙත් මේසයක්ම තියෙනවා. ඉතින් මමත් මගේ වැඩ ටික කරගත්තා. දැන් අපි යනවා දවල්ට කෑම ගේන්න තිඹිරිගස් යායට. අපි දෙන්නත් එක්ක ඉතින් මේ තිඹිරිගස් යායට යන්න හොස්ටල් එකේ අනිත් බිල්ඩින් එක පහු කරගෙන යනවා. හැව්ලොක් හොස්ටල් එකේ ඇතුළට එද්දිම පේන ටික තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. මේ විදියට තමයි හොස්ටල් එකට එද්දිම ඔයාලට පේන්නේ. අපි හොස්ටල් එකෙන් එළියට යද්දි වගේම ඇතුළට එද්දිත් මේ පොතේ අනිවාර්යෙන්ම අත්සන් කරන්න ඕන. අපි ආයෙත් හොස්ටල් එකට ආවා. දැන් මේ කැන්ටින් එකේ ඉඳන් අපි කෑම කන්න හදන්නේ. කෑම එකේ තිබුණ පරිප්පු, අඹ, ඊට පස්සේ චිකන්. මේ ටික තමයි තිබුණේ කෑමක රසයි ෂේප්. ඊට පස්සේ අපේ රූම් එකේ ඉන්න මුස්ලිම් යාළුවා ගෙදර ගිහින් ආවෙන. ඉතින් එයා තමයි මේව දුන්නේ. ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න තමයි මම හොස්ටල් රූම් එකෙන් මේ එළියට ආවේ. ඔයාලට හොඳටම පේන්නේ නැහැ මම මේ zoom කරලා පෙන්වන්නේ. මෙතන තියෙන ලොකු දම් ගහක්. මේ දම් ගහේ දම් වැටෙනවා. අපිත් දවසක් නම් කෑවේ ඊට පස්සේ කන්න බැරි. මේ පුංචි පැලේ ගෙනාවෙත් අපේ රූම් එකේ ඉන්න මුස්ලිම් යාළුවා. ඒකත් ඉතින් ලස්සනයි. මම ඔයාලටත් ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දැන් මම නාන්න තමයි හදන්නේ. නාන්න කලින් උදේ හදපු ස්ප්‍රේ එක තියෙනවනේ.
ඒ ස්ප්‍රේ එක hair එකට යූස් කරලා පොඩි වෙලාවක් ඉන්නත් ඕන. මම මේ සෙක්ෂන් වලට කොණ්ඩේ බෙද ඒ hair ස්ප්‍රේ එක ස්ප්‍රේ කරලා තව පොඩි වෙලාවක් ඉඳලා නාගෙන එන්න. මේ තියෙන්නේ අපේ කිචන් ඒරියා එක. අපිට තියෙන ඉතින් අවුට්ඩෝර් කිචන් ඒරියා එකක්. මොනවත් උයන්න බෑ ඒකේ. හරි දැන් රෑ වෙලත් නිසා මම vlog එක ඉවර කරන්නත් ඕන. මේ එළියට ආවේ ඔයාලට රෑ කොහොමද හොස්ටල් එක පේන්නේ කියලා පෙන්වන්න. මේ විදියට තමයි අපේ බිල්ඩින් එක පේන්නේ. ඊට පස්සේ මම ඔයාලට පොඩ්ඩක් උඩටත් ගිහින් පෙන්වන්නම් හොස්ටල් එකේ අපේ බිල්ඩින් එක මොන විදියටද පේන්නේ කියලා. ඔයාලට හොස්ටල් එකේ ෆුල් වීඩියෝ එකක් ගේද්දි මම එහා පැත්තේ බිල්ඩින් එකත් පේන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ගේනම් වීඩියෝ එකකින්. අපේ රූම් එක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඒක නිසා අපි මේ ෆ්ලෝර් එකට එන්න ඕන. හොඳට view එක පේනවා හොස්ටල් බිල්ඩින් එක මොන වගේද තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට තමයි අපේ හොස්ටල් බිල්ඩින් එක තියෙන්නේ. හරි. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. අයත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඔයාලට ඕනි ස්ටඩි vlog එකක්ද? එහෙම නැත්නම් මේ වගේ යුනිවර්සිටි හරි හොස්ටල් vlog එකක්ද හරි කියලා. ඉතින් මේනේ අපේ හොස්ටල් එකේ පූස් පැටියා. පැටියෙක් කියවට මෙයා ඉතින් ලොකුයි. මේ තියෙන්නේ අනිත් ස්ටඩි ඒරියා එක. ඉතින් මේ ටික තමයි අද දවසට ඔයාලට මම අරගෙන ආවේ. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.